ඔබව රෝස්ගේ පන්හිඳට සාදරයෙන් පිළිගනිමි. මෙවැනි කතාවන් කියවීම සඳහා මෙම චැනලය සබස්ක්‍රයිබ් කර තබා ගන්න. වීඩියෝවක් පළ කළ සැනින් දැනගැනීම සඳහා බෙල් අයිකන් එකද සක්‍රිය කරගන්න. එහෙනම් අද කතාවට යමු. ඔබ මගේ වේනම් කතාවේ දෙවන දිගහැරමයි මේ. පණ්ඩිතුමා කතා කරද්දි මං ඉබේම ගැස්සිලා ගියා. අනේ මං දැන් මේ මොහොතේ ඉඳලා මං කාලයක් ආසාවෙන් පිරුම් පුරුපු කෙනාගේ වෙනවනේ කියන හැඟීම ආවත් මට බයත් ඒත් එක්කම ආවා. අනවස් මගේ දිහා බලපු බැල්මට ඒ බැල්ම මට මෙතනම වලක් හාරන් මැරෙන්න තරම් වුණා. මංගල සූත්‍ර ඔක්කොම කියලා මගේ අනහස්ගේ සුළඟිලි දෙක එකට තියලා බඳිද්දි මං අනහස් දිහා බැලුවා පුදුමයි. ඒ ඇස් දෙකත් මගේ නෙතේමයි ගැටුනේ. ඒත් විනාඩියක් තුල ඒ ඇස් දෙක හැරුණ වෙන පැත්තකට. එච්චර දුෂ්ට වෙන්න පුළුවන්ද? දෙයියනේ. ඒත් අනහස් වැරදි නෑ. මං කරපු ගොන් වැඩවලට එයා මොනව කරන්නද? ඒ හිතේ මං ගැන කේන්තියක් තියෙන එක සාධාරණයි. ඔන්න පොල් ගෙඩිය බිඳලා අපිව හැකතට පෝරුවෙන් බැස්සුවා. දැන් රෙජිස්ට්‍රේෂන් එක අපි කරේ අවුට්ඩෝර් රිසෙප්ෂන් එකක් විදිහට. ඉතින් ඒකට අපි බුක් කරලා තිබ්බේ ලස්සන රිසෝට් එකක්. පිටිපස්සෙන් බීච් එකත් එක්ක ලස්සන තැනක් ඒක. එතන තමයි අපි ෆොටෝ ෂූට්ස් ඔක්කොම කරන්න ප්ලෑන් කරේ. රෙජිස්ට්‍රාර් ඇවිල්ලා හිටපු නිසා ගිය ගමන් අපව ඉන්දෙව්වා. මං කිව්වට පස්සේ මනාලයත් කියන්න. අනුහස් වර්ණකුරු සූරිය වන මම නිහංසා විජයතුංග වන මෙම යුවතියව මාගේ බිරිඳ ලෙසත් මාගේ ජීවන සහකාරිය ලෙසත් දුකේදී සැපේදී වගේම හැම කරදරයකදීම ළඟින් ඉන්නා බවටත් සියල්ල බෙදා හදා එකට ජීවත් වීමටත් දෙමව්පිය කැමැත්ත සමග නීතියෙන් මගේ බිරිඳ ලෙස අද දින සිට එකට ජීවත් වීමට හදවතින්ම එකඟ වෙමි. නිහංසා විජයතුංග වන මම අනහස් වර්ණකුරු සූරිය වන මෙම තරුණයාව මාගේ සැමියා ලෙසත් මාගේ ජීවන සහකාරයා ලෙසත් දුකේදී සැපේදී වගේම හැම කරදරයකදීම ළඟින් ඉන්නා බවටත් සියල්ල බෙදා හදා එකට ජීවත් වීමටත් දෙමව්පිය කැමැත්තද සමග නීතියෙන් මාගේ ස්වාමියා ලෙස අද දින සිට එකට ජීවත් වීමට හදවතින්ම එකඟ වෙමි. දැන් දෙන්න මත්සන් කරන්න. මං අත්සන් කරන්න කලින් බැලුවේ මගේ පවුලේ හැමෝම දිහා. බලලා අනහස් දිහත් බැලුවා. මං බලද්දි hina වෙලා හිටපු එයාගේ මුහුණේ එකපාරට hina නැති වෙලාම ගියා. කමක් නෑ. අද මං හැමදේම ඔයාට තේරුම් කරාට පස්සේ ඔයා ඔහොම ඉන්න එකක් නෑ අනහස් කියලා හිතාගෙනම මං අත්සන් කරා. අනහතුත් අත්සන් කරා. පස්සේ අපි දෙන්නම අපේ අම්මලට වැඳලා ෆොටෝ ෂූට් එකට ලෑස්ති වුණා. නිහංසා දන්න කටහඬක් හැරිලා බැලුවා මල් බොකේකුත් අරන් ඇවිත් ඉන්නේ. අද මම මෙච්චර කනස්සල්ලෙන් ඉන්න හේතු වෙච්ච අසංක කියලා දැක්ක විතරයි මතක. දඩොම් වැටුණා මං. මාව කවුද උස්සන් යනවා දැනුණත් ඇස් අරගන්න බැරි තරම් මුහුණට වතුර හිනවත් එක්ක නැගිට්ට මං. මොකද්ද චූටි උනේ? ඇයි දරුවෝ මේ? අක්කා අනහස්ගේ අම්මා අපේ අම්මා නෙතුව හැමෝම එකපාර හද්දි මට කියන්න වචන නැහැ. පස්සේ මං ඉන්න තත්ත්වය තේරිලා දන්නේ නැහැ. අනහස් කිව්වා හැමෝටම මං හිටියේ ටයර්ඩ් වෙලා ඒකයි මේ කියලා. පස්සේ හැමෝම ගියා මට රෙස්ට් කරන්න කියලා. අනහස් රූම් එකේම තියලා. මොකෝ මැඩම් ඔයාගේ ආදරවන්තයා ආපු එකට ෂොක් වෙලාද කලන්ත දැම්මේ? මොකක්? මං ගැන හරියට මුකුත් නොදැන ඔහොම කතා කරන්න එපා අනහස් මට. තමුන් ගැන හොඳටම දන්න නිසා මෙහෙම කතා කරන්නේ. අම්මපා මං හිතන් හිටියා දැන් සම්බන්ධයක් නැතුව ඇති කියලා. දැන්නේ තේරුනේ. ඒ දවස්වල මාව රැවට්ටුවා වගේමයි දැනුත් මේ බැඳලා රවට්ටන එක නේද උඹේ ප්ලෑන් එක? කියහන් කතා කරපන්නේ හංසා. මම මොකුත් නොකිය හිටියා. එයා මගේ මුහුණට පැනලා එහෙමද අහද්දි මටත් නොදැනීම මගේ ඇස් වලින් කඳුළු එනවා. නිකන් කඳුළු හෙලන්න එපා. හලෝ හැම කැත වැඩක්ම කරලා දැන් අඬලා තේරුමක් නෑ. ඒ නිසා කට ඇරලා කතා කරපන්. අනේ මට ඉන්න දෙන්න ප්ලීස්. දොර දඩස් ගාලා වහගෙන අනහස් එළියට ගියා. අනේ දෙයියනේ මොකටද මේ අසංක ඇවිත් තියෙන්නේ? එයාට කවුද එන්න කිව්වේ? දෙවියනේ මං අලුතින්
පටන් ගන්න හිතුව විතරයි. හැමදේම කන පිට ගැහුවා වගේ. මං කල්පනාවෙන් මිදුනේ මොකක් හරි වයිබ්‍රේට් වෙන සද්දෙට. මගේ ෆෝන් එකට කෝල් එකක්. ඒත් දන්නේ නැති නම්බර් එකකින්. කවුද දන්නේ. කවුරු හරි විශ් කරන්න ගන්නවා ඇත්තේ. හලෝ. ආන්සර් කරානේ. අසංක තමු මොකටද මට කතා කරේ? තමුණුයි මගේ අතර කිසි සම්බන්ධයක් නැති එකේ මොකටේ කෝල් කරේ? අනික තමු මොකටද මෙහෙම ආවේ? කවුද තමුන්ට එන්න කිව්වේ? මම එක හුස්මට තිබ්බ කේන්තියත් එක්කම ප්‍රශ්න ගොඩක් අහගෙන ගියා. මං ආවේ මනාල පැත්තෙන් ආපු ඇරයුමකට. තව දෙයක්. මට තමුන් එක වැදගත් දෙයක් ගැන කතා කරන්න තියෙනවා. මොකක්ද ඒ? තමුන් ඇත්ත ඔක්කොම අනුහස්ට කියන්න හිතන් ඇති කියලා මං දන්නවා. ඒත් මතක තියාගනින්. තාම තමුන් දුන්නු පොරොන්දුවේ කාලේ ඉවර වෙලා නෑ කියන එක. මතක තියාගනින්. ඒක මතක් කරලා යන්නයි මං ආවේ. අසංක මොකද්ද කියන්නේ? අද දවසේ මෙහෙම කරන්නේ මට. අසංක කතා කරන්න නැති වෙද්දි මම ෆෝන් එක අරන් බැලුවා. අනේ ඒක කියලා කෝල් එක කට් කරලා. මම මොනවද කරන්නේ දැන්? අනේ දෙවියනේ මාව ඇයි ආයේ කරදරවලම දාන්නේ? චූටි මොකෝ මේ අඬන්නේ? කවුරු හරි මොකක් හරි කිව්වද? නෑ කිව්වන් අක්කියත් පදාගෙන ඇඬුවා. මොකද්ද ප්‍රශ්නේ චූටි? මට ඇත්ත කියන්න. අනුහස් පැන්නද? නෑ අක්කී එයා මට මොකුත් කිව්වේ නැහැ. එහෙනම් මොකෝ මේ? නෑ මං අද ඔයාලව දාලා යන්න ඕනේ. මං බොරුවක් කිව්වේ නෑ. ඒ දුකත් මට තිබ්බා. ඒත් දැන් වෙන කියන්න දෙයක් නැති නිසා මෙහෙම කිව්වා. මොකද මට අක්කටවත් වෙච්ච දේවල් කියන්න බෑ. ඒ පොරොන්දුව නිසා. ඒක පොරොන්දුවක් නිසා මගේ ජීවිතය විනාශ වෙලා. අක්කට මුකුත් හංගන්න නැති මම මෙච්චර දෙයක් හංගන්න වෙලා. මං තරම් අසන්න කිසිම මනාලියක් ඉන්න හොඳ නෑ දෙයියනේ. අනේ නංගා අද ඉඳන් අපි ඔයා ළඟ නෑ. එච්චරයි වෙනස. නැතුව අපි ඔයාව අතහැරියා වගේ හිතන්නේ මේවා අඬන්නේ. ඔයාට හිතන හැම වෙලේම අපිට කතා කරන්න. ගෙදරට එන්න. දැන් හොඳ ළමයා වගේ නාඩ ඉන්නකෝ මැනික. මං ඉකි ගහන එක ටිකකින් ටික නැවැත්තුවා. හොඳ ළමයා මගේ. කෝ දැන් යමු. හැමෝම බලන් ඉන්න ඔයා එනකම්. යමු අක්කි. මං ටච් අප් එකක් කරන් එන්නම්. අම්මෝ කෙලට එන්න මෙච්චර වෙලාද? මොකෝ කියන්නේ අනුහසා? උඹ ඇත්තටම කාලේ නැතුවද වැටුනේ? නැත්නම් අවුලක්වත්ද? එයා මාත් එක්ක කතා කරේවත් නෑනේ තු. අර අසංක ඇවිත් හිටියනේ. ඌව දැක්ක විතරයි බං මතක හැම වැටුණා බං. අනුහස් කතා කරේ නම් හරියට මං ඌත් එක්ක හුරතල් වෙවි හිටියා වගේ. එයාව ඕනකමින්මද කොහෙද අසංකට ඉන්වයිට් කරලා පස්සේ මටම කතා හදනවා එයාව රැවට්ටුවයි කියලා. මොකක්? ඒ මොකද්ද බං? හැමදේම හොඳින් වීගෙන එද්දි උනේ. අනේ මන්ද බං සැනසීමක් නෑ මට. අසංක කෝල් කරා. උඹ ආන්සර් කරාද? අන්නෝන් නම්බර් එකකින් ආවේ. කවුරු හරි විශ් කරන්න දෙන්නේ නැති කියලායි මං ආන්සර් කරේ. බැලුවම ඌ මට තිබ්බ කේන්තිට තිබ්බ ප්‍රශ්න ඔක්කොම අහන් ගියා. ඌ කිව්වා ඌට මනාල පැත්තෙන්ලු ඉන්වයිට් කරේ. අනික තව දෙයක් කිව්වා. ඌට වෙච්ච පොරොන්දුව නිසා හැම ඇත්තක්ම අනුහස්ට කියන්න බෑ කිව්වා. තාම පොරොන්දු වෙච්ච කාලේ ඉවර නෑ කිව්වා. මොකක්? ඌට කොහෙන් ආපු හයියක්ද බං එහෙම කතාවක් කියන්න? මං දැන් මොනවද නේතු කරන්නේ? උඹ ඔහුගේ කතාව ඔලුවට ගන්න එපා බං. අදම හොටෙල් එකට ගියේ ගමන්ම අනුහස්ට ඔක්කොම ඇත්ත කියලා ජීවිතේ හදාගනින්. මොකද්ද බං උඹ මේ කියන්නේ? උඹම දන්නෝ ඒ පොරොන්දුව කඩන්න මට බැරි බව. නැති වෙච්ච මගේ තාත්තට නිවනක්වත් ලැබෙන එකක් නෑ මං එහෙම කරොත්. එහෙනම් උඹ හදන්නේ උඹේ ජීවිතේ විනාශ කරගන්නද? කියහන්. මගේ ජීවිතේ විනාශ වෙන මොකුත් නෑ බං. අනික කවදාවත් මට හිතෙන්නේ නෑ අනුහස් මට සමාව දේවි කියලා. ඒ නිසා මම මේ ඇත්ත පොරොන්දු වෙච්ච කාලේ ඉවර වෙනකම්ම කටක් අරින්නේ නෑ බං. අනේ මන්ද බං උඹත් වෙලාවකට හිතුවක්කාරයි. උඹ හොඳින් හිටියොත් ඇති මට. එච්චරයි ඕනේ. බලමු බං. මොකෝ මේ? දෙන්නම ලොකු කතාවක නෑ මනෝජ් මේ අපි කතා කරේ මුන්ගේ හෝම් කමින් එකට මොකද තීම් එක කියලා. ඔක්කොම ප්ලෑන් කරලා ඉවර නැද්ද බං තාම? නෑ ඒ ඔක්කොම හරි. දම්පාරේ තමයි තීම් එක. මේ මං ආවේ ෆොටෝ ෂූට් එකට එක්කන් එන්න කිව්වා මනමාලිව. දෙවෙනි මනමාල්ල කෝ නෙතු? උන් ඇති ෆොටෝස් ගගා. කොහේ හරි. යමු ඒ පැත්තට. මනෝජ් ඒකසේ පවසා යන්න විය. නිහංසා නම් කල්පනා ලෝකෙක හිර වෙලා. නිතු නිහංස දෙදෙනාම කිසිදු කතා බහක් නැතුව මුහුදු වැල්ල දෙසට පිය නැගුවා. නිහංසගේ නෙත ගැටෙන අනුහස් දිහාය. පුදුමයක්. අනුහස් ඈ දෙස බලා සිටියේය. නමුත් ඇය බලනවත් සමග ඔහු ඔහුගේ නෙත
අනෙක් වසකට යා කරේ ආයාසයෙන්නේ. මිත්‍රයන් දෙදෙනා යන විට ඔවුන්ගේ පාසලේ මිත්‍ර මිතුරියන් දෙවන තෙවැනි ජෝඩු හැටියට හැඩගැන්වී ඇති බව දුටු ඔවුන් ගිහින් නතර වුණේ ඔවුන් අසලය. අඩේ අද නේහගේ ළඟම හිතවතුන් යහළුවන් සියලු දෙනාම නිහන්සට කතා කරේ නේහ කියලයි. ලස්සන අම්මෝ හිරුෂද හිටියනා උඹ උස්සන් ගිහින් බං. යකෝ මක්කයි තෝ කියන්නේ අද මේකේ කසාදේ බං අනික මේකේ මිනිහත් ඉන්න තිට පේන්නේ නැද්ද ගොංගෑනියේ? හෙහෙ නෑ බං ඌ ඒ දවස්වල මේකට පණ ඇරලානේ හිටියේ ඒකයි එහෙම එකපාරට කියවුනේ ඉතින්. ෆොටෝග්‍රැෆර් ළඟට එන බව දුටු විගසම සියල්ලම ඔවුන්ගේ කතාව නවත්වන්නට විය. මුලින්ම ජෝඩි ටික ඒකට තියලා ෆොටෝස් ගමු. පස්සේ කපල් ෆොටෝස් ගමු. එහෙම හොඳයි නේද? ඔව් එහෙම කරමු. කියලා දෙවන මනමාලය නොසැරිය ෆිල් ඔක්කොම ලස්සනට හදන් ෆොටෝස් වලට පෝස් දෙන්න විය. පසුව මනාලි වලට තනි ෆොටෝස් ගැනීමට එක්ව සිටීමට විය. නේහා බැලුවේ අනහස් දිහාය. ඔහුගේ මුහුණේ නම් වැඩි හිනාවක් තිබ්බේ නෑ. ඒත් මද හිනාවක් නම් තිබ්බා. ෆොටෝග්‍රැෆර් කියන ලෙසට පෝස් දෙමින් දෙදෙනාම සිටියේ මහන්සි වී නිසා නිතූ කිව්වේ ඇල්බම් එකේ කවර් පේජ් එකට ෆොටෝ එකක් අරන් නවත්තමු කියලයි. ඉතින් ෆොටෝග්‍රැෆර් කිව්වේ නම් කවර් පේජ් එකට දෙන්නම ගොඩක් ලං වෙලා ප්‍රංශ හාදුවක් දෙනවා වගේ ඉන්න කියලයි. ඒක කියනවත් එක්කම මං බැලුවේ අනහස් දිහා පුදුමෙන්. ඒ මුහුණේ හිනාවක් තමයි තිබ්බේ. මට නම් තේරෙනවා මං ලැජ්ජාවෙන් රතු වෙලා කියලා. මට තිබ්බේ ඉක්මනට රතු වෙන කම්බුල් දෙකක්. අනේ මං කොහොමද එච්චර ලං වෙන්නේ? ආව් ඔහොම ලැජ්ජ වෙලා බෑ දැන් ඉතින් ඊට වඩා දේවල් වලටත් ලෑස්ති වෙලා ඉන්න ඕනේ. ඒ නිසා දැන් පොඩි ට්‍රයල් එකක් බලපන්. අම්මෝ ඔය කියන්නේ මගේ නසරාණි යාළුවෝ ටික. උන්ට ආතල් මට තමයි මෙතන ඉන්න බැරි. දෙන්නම ලෑස්තිද? ඔව් හරි මල්ලි ගන්න. එහෙම කියාගෙන අනහස් මගේ ඉනවට අත දාලා මාව ලං කරගත්තා. මං නිකන් ඇලවෙලා හරියට කපල් ඩාන්ස් එකේ අන්තිමට ඉන්න විදිහට. දෙන්නම හිටියේ මූණට මූණ ලං වෙලා හරියට ප්‍රංශ හාදුවක් දෙනවා වගේ. මගේ හිත විනාඩියකට ගැස්සිලා ගියා. ෆොටෝ එක අරන් ඉවරයි. ඒත් අපි දෙන්නම ටික වෙලාවක් එහෙම්ම දෙන්නට දෙන්න බලන් හිටපු නිසා හැමෝම ගිහින් අපි දෙන්නට තනි වෙන්න ඉඩ දීලා. විනාඩියයි ගියේ අනහස් මගේ දිහා බලලා කිව්වා හීන දකින්න එපා. ඔය සෙල්ලම් මාත් එක්ක වෙන්නේ නෑ. මම පුදුම වෙලා බලන් ඉද්දි එයාගේ වත්තට මාව ලං කරන් හිටපු එයාම මාව එහෙම්ම අත්හැරියා. අම්මෝ කොන්ද අතන්නත් එක්ක මම බිම වැටුණා. මං එහෙම ඉඳන් කල්පනා කරේ ඒ කතාවේ තේරුම මොකක්ද කියලයි. ඒ එක්ක මෙතන නෙතු වෙනවා මට පෙන්නත් නැගිට ගන්න ශක්තියක් නෑ මට. මොකද හීල්ස් එකක් එක්ක බිම ඉඳන් නැගිටින්න බෑනේ තව කෙනෙක්ගේ උදව්වක් නැතුව. ඉතින් නෙතු වෙනකම් එහෙම්ම හිටියේ අසරණව. ඔබ මොකෝ මේ පොඩි එකෙක් වගේ වැලි වල සෙල්ලම් කරන අය කියලා hina වෙවි ආව නෙතු. ඔක්කො ඕන කලින් මාව නැගිට්ටවලා හිටහන්. ආහා වරෙන් කියා නෙතු මාව උස්සන්නට විය. දැන් කියහන් මොකෝ උනේ එහෙම්ම දෙන්නම හාදුවසේ තෙමන නේද? ආ උඹට මං කිව්වා කියලා හිතාගනින්. එයා මාව පල්ලෙහාට දාලා ගියා බං. මොකක් අර හොඳට හිටියනේ දෙන්න. මොකෝ උනේ? අනේ මන්ද බං. හරි අපි බලමුකෝ. හරි දැන් යමු. අක්කා එක්කන් එන්න කිව්වා. වෙලාව ගියපු තරම් තේරුණේවත් නෑ. පිටත් වීමේ නැකතත් ආවා. අනේ ඇයි කෙල්ලෙක් ඉපදිලා එක තැනක අම්මා තාත්තා එක්ක එක වයසක් යනකම් ජීවත් වෙලා පස්සේ හැමෝගෙම වෙන් වෙලා තව ගෙදරක ජීවිතේ ඉතුරු හරිය ගෙවා ගන්න යන්න වෙන්නේ. ඒක නම් මහා අසාධාරණයක්. ඒත් මේවත් එක තරක කළා කියලා මෙලෝ තේරුමක් නෑ. ඒ නිසාම හිතනක අත්හැරලා ප්‍රායෝගික වෙන එක තමයි හොඳ කියලා මන්ව මගේ හිත හදාගත්තා. හිත ඇතුලේ ප්‍රශ්න කෝටියක්. ඒත් විසඳුමක් කියලා දෙයක් නෑ. තව ටිකකින් හැමෝම දාලා යන්න වෙනවනේ කියලා දුක් වෙන්නද මෙතනින් එහාට මොනව වෙයිද කියලා අඬන්නද තේරෙන්නේ නෑ මට නම්. මං අම්මා අක්කා අයියා නැතු හැමෝම බදාගෙන ඇඬුවා. අනුහස් ඒ වෙලාවේ මගේ පිට අත ගෑවා. ඒත් මට දුකයි මගේ පවුල දාලා යන්න. අද තාත්තිත් හිටියනම් මේ ගමන මෙච්චර දුකින් යන්න වෙන එකක් නෑ මට. මං අම්මටයි අක්කටයි ඇයටයි වැඳලා එන්න හදද්දිම අයියා අනුහස්ට කිව්වා මෙහෙම. මේ මගේම නංගි. අපි ඔයාව විශ්වාස කරලායි අපේ නංගිව ඔයාට දෙන්නේ. ඒ විශ්වාසය රකීවි කියලා අපි හිතනවා. වචනෙන්වත් නංගිව රිද්දන්න යන්න එපා. එදාට මේ අයියා නිකන් ඉන්න එකක් නෑ මල්ලි. තේරුණා අයියේ බය වෙන්න එපා. මම මෙයා පරිස්සමින් බලාගන්නම්. අපිට ඕනෙත් එච්චරයි. දෙන්නම සතුටින් ඉන්න. අඬ අඬාම මං කාර් එකට නැග්ගා. මට සම්බන්ධයි.
කතාවට කැමති නම් ලයික් කර තවත් කතා කියවීම සඳහා සබ්ස්ක්‍රයිබ් කරන්න. එහෙනම් ඔයාට අද දැනිච්ච දේ දැනිච්ච විදිහට කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා. ස්තුතියි.